හායි යාළුවනේ ඔයාලා හැමෝටම අද යන්නේ කෑගල්ල අරණායක ප්‍රදේශයේ තියෙන තවත් පුරාණ රජමහා විහාරයකට. ඉතින් අද ගමනට අපේ අනන්ත මල්ලිත් ඇවිල්ලා ඉන්නේ. මල්ලි ඉක්මනට එන්න. එයා තමයි මේ ගමන ගැන ලොකෝටම දන්නේ. මාත් යන පළවෙනි දවසේ. තව දුරද මල්ලි පන්සලට? කිලෝමීටර? පන්සලේ නම මොකද්ද මල්ලි? රජමහා විහාරය. ගොඩක් දුෂ්කර ගමනක් නේද මල්ලි? ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන එහෙමත් නැත්නම් සරලව හඳුන්වන පන්සල් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට දක්වන්න පුළුවන්. රජමහා විහාර, පුරාණ විහාර, ගම්වාසීන්ගේ දායකත්වයෙන් ඉදිකරපු විහාරස්ථාන වශයෙන් ඒ කොටස් තුන හැඳින්විය හැකියි. නමුත් ඒවායේ ඇති ආගමික වටිනාකම නම් එක හා සමාන වෙනවා. රජ කෙනෙකු වාසය කළ ස්ථානයක් වීම, රජ කෙනෙකු විසින් ඉදිකිරීමට දායකත්වය ලබා දීම, රජ සන්නසක්, සෙල්ලිපියක්, නිධානයක් හෝ රජෙකුට සම්බන්ධ කිසියම් හේතුවක් සහිතව ඉදිකරපු විහාරස්ථානයක් රජමහා විහාරයක් වශයෙන් හඳුන්වනවා. උදාහරණ විදියට පොත්ගුල් රජමහා විහාරය, කැලණි රජමහා විහාරය, දෝහ රජමහා විහාරය වශයෙන් රජමහා විහාර විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ පවතිනවා. රජ කෙනෙකු සම්බන්ධ නොවී වලව් පැලැන්තියක්, ප්‍රභූ පැලැන්තියක්, නිලමේවරයෙක් හෝ ඇමතිවරයෙක් කිසියම් අයෙකු වසර සිය ගණනකට පෙර ඉදිකිරීමට දායකත්වයක් දැක්වූ හෝ පෞරාණික වශයෙන් වසර සිය ගාණක් පැරැණි විහාර පුරාණ විහාර වශයෙන් හඳුන්වනවා. ඇතැම් අවස්ථාවල රජමහා විහාරවලටත් පුරාණ විහාර වශයෙන් හඳුන්වන අවස්ථා තියෙනවා. උදාහරණ වශයෙන් යටවත්ත පුරාණ විහාරය, දෙනියතැන්න පුරාණ විහාරය, රණවන පුරාණ විහාරය ආදී වශයෙන් ලංකාව පුරා පුරාණ විහාර වශයෙන් නම් කරපු විහාරස්ථාන බොහොමයක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. අපි සරලව හඳුන්වන ගමේ පන්සල පූර්වාරාමය, කදිලවනාරාමය, විජයාරාමය, අභයාරාමය ආදී වැනි නම් වලින් හඳුන්වන පුරාණ ඉතිහාසයක් නොමැති නමුත් ආගමික වටිනාකමක් ඇති විහාර මෙහි තුන්වන කොටසට අයත් වෙනවා. මෙය සියල්ලම අතරින් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අවසන් රජමහා විහාරය ගැනයි. රජමහා විහාරයක් වෙන්න කිසියම් රජ කෙනෙකු හා සම්බන්ධතාවයක් තිබිය යුතු බව අපි කලින් කතා කළා. මේ විහාරස්ථානයේ අවසන් රජමහා විහාරය බවට පත් වුණේ කුමන රජතුමාගේ කාලයේද කියලා ඔයාලට අවබෝධයක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ලංකා ඉතිහාසය ගැන වැඩි දැනුමක් ඔයාලට තියෙනවා නම්. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සිට කිලෝමීටර් 5ක් පමණ වන්නට දිස්ත්‍රික් මායමේ සුන්දර සැලව ග්‍රාමයේ පිහිටා ඇති මෙම ලෙන් විහාරය සබරගමු පළාතේ පැරැණිම ලෙන් විහාර අතරින් එකක් වෙනවා. මෙහි ආරම්භය කීර්තිශ්‍රී රාජසිංහ රජ දවස දක්වා දිව යනවා. ග්‍රාමීය පරිසරයක පිහිටා ඇති මෙම ලෙන් විහාරයට දකුණු දෙසින් ප්‍රාග් ඓතිහාසික වැදගත්කමකින් යුත් රහල් පර්වතයත්, නැගෙනහිර හා උතුරු දෙසින් කරගල පර්වතයත්, බටහිරින් මහාඔය ගලා බසිනා මහා වෙල්යායකිනුත් වට වී ඇති අතිශය සුන්දර පරිසරයකින් වට වී තිබෙනවා. සැලව රජමහා විහාරයේ පිහිටි ගල් ලෙන අඩි 118ක් පමණ දිගකින් හා පළල අඩි 25ක් පමණ යුක්ත වන බව සඳහන්. මහනුවර යුගයට අයත් මොරටොට හිමි විසින් මෙම විහාරය කීර්තිශ්‍රී රාජසිංහ රජ සමයේ කර වූ බවටත්, ලංකාවේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මෙහි වැඩ අවසන් කළ බවටත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ලක්දිව රජ කළ අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් මෙහි වැඩ අවසන් කළ නිසා
රාජසිංහ රජුගෙන් පසු ලංකාවේ රජ පෙළපත අවසන් වූ නිසාත් සැලව රජමහා විහාරය ලංකාවේ අවසාන රජමහා විහාරය බවට පත්වෙනවා. මහනුවර යුගයට අයත් සිතුවම් වලින් යුක්ත මෙම විහාරයෙහි මහනුවර යුගයටම ආවේණික නෙළුම්මල, මකර තොරණ, ලියපත්, පලාපැති මෙන්ම බුදුරු ආදී සිතුවම් ඉතා සියුම්ව නිර්මාණය කර තිබෙනවා. මෙහි සමහර සිතුවම් සංරක්ෂණය කළ යුතු මට්ටමකටම පවතින අතර මෙහි පැරණිම සිතුවම් සහ ප්‍රතිමා ඒවායේ පැරණි ස්වරූපය දැන් විනාශ වී පවතිනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසුව රාජාධි රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයේද සැලව රජමහා විහාරයට රාජ්‍ය අනුග්‍රහය ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. විහාරයේ බුද්ධ ප්‍රතිමාවල නේත්‍රා තැබීම සිදු කළ ඇත්තේ රාජාධි රාජසිංහ රජුගේ කාලයේ බව සඳහන්. විහාරස්ථානයේ පැවැත්ම උදෙසා ඉඩකඩම් පූජා කර විහාරස්ථානයේ වැඩ අවසන් කර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් සැලව රජමහා විහාරය මොරතොට හිමියන්ට පූජා කළ බව දැක්වෙන සෙල්ලිපියක් මෙම විහාරස්ථානයේ දකින්න ලැබෙනවා. වැදගත්ම කාරණාව වන්නේ ලංකාවේ අවසාන සෙල්ලිපියද එයම වීමයි. අවසන් රජමහා විහාරය වීම හා අවසන් සෙල්ලිපියද පවතින හේතුව නිසා සැලව රජමහා විහාරය ලංකාවේ විහාර අතරින් තවත් වැදගත් ස්ථානයක් බවට පත් වී තිබෙනවා. දඹුලු විහාරයට සමාන හැඩයකින් යුතුව පිහිටා තිබීම නිසා හා ගල්ලෙණක් තුළ පිහිටීම නිසා මෙම විහාරයට පුංචි දඹුල්ල ලෙස හඳුන්වනු ලබනවා. මෙහි ගල්ලෙණ තුළ වළගම්බා රජතුමා සැඟවී සිටීමට භාවිතා කළ මාලිගාවක් තිබූ බවටත් එහි ඇතුළත නැරඹීමට උමං මාර්ගයක්
කලින් තිබූ බවටත් සඳහන් වෙනවා. අද වන විට ඒවා වැසී ගොසින් විනාශ වී ඇති බවට සැකයක් පවතිනවා. නිදන් හොරුන්ගේ ග්‍රහණයට කිහිප අවස්ථාවකදීම ලක්වුණ මෙම සැලව රජමහා විහාරය මෙම විහාරයේ බුදු පිළිම ඇති ස්ථානවල බිම හාරා ඇති අයුරුද වර්තමානයේ දැකගත හැකියි. කිලෝමීටර් 5-6ක් පමණ දුරට ශබ්දය ඇසෙන පැරණි ඝණ්ඨාරයක් මෙහි තිබූ බවටත් එක් අවස්ථාවක නිදන් සොරු විසින් එය පැහැරගෙන ගොස් වෙන ඝණ්ඨාරයක් මෙහි සවි කර බවටත් සඳහන් වෙනවා. වර්තමානය වන විට නිරන්තරයෙන් ගිලා බැසීම්වලට ලක්වන මෙම සැලව රජමහා විහාරයේ එක් ස්ථානයක් ඓතිහාසික වශයෙන් වැදගත් වෙනවා. ගම්මානයේ මියගිය කාන්තාවකගේ දේහයක් විහාර මළුවෙන් භූමදාන කටයුතු සඳහා රැගෙන යාමේදී මෙම විහාරයේ එක් දොරක් වැසී ගිය බවටත් පසුව සතියක පමණ කාලයක් යනතුරු එය කිසිම කෙනෙකුට ගමේ කෙනෙකුට හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් ඇර ගැනීමට නොහැකි වූ බවටත් විහාර ගෙය ඇර ගැනීම සඳහා සතියක් පමණ පිරිත් සජ්ඣායනා සිදු කර බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එම දොර සහිත ස්ථානය නිරන්තරයෙන් අද වන විටත් ගිලා බැසීම් සිදුවන බවට සඳහන් වෙනවා. ඔයාලා සැලව රජමහා විහාරයට යනවා නම් ඔයාලට මේ ස්ථානය දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ ස්ථානයේ ගිලා බැසීමට ලක් වෙලා තියෙන හැටි ඔයාලට දැක බලා ගන්න පුළුවන්. සැලව රජමහා විහාරයේ වැඩ අවසන් කරලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් මොරතොට හිමියන්ට සැලව රජමහා විහාරය පූජා කරපු බවට දැක්වෙන සෙල්ලිපිය තමයි ඔයාලා මේ දකින්නේ. ඒකත් මේ සැලව රජමහා විහාරයේ ඇතුළතදී ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් සඳහන් කරපු වළගම්බා රජතුමා සැඟවීමට භාවිතා කරපු උමන් මාර්ග පද්ධතිය හා එතුමා සැඟවිලා හිටපු මාලිගාව අද වෙනකොට බලන්න පුළුවන් තත්ත්වයක තියෙනවද, එතෙන්ට යන්න පුළුවන් තත්ත්වයක තියෙනවද කියන්න පැහැදිලිවම හරියටම කියන්න බෑ. මේ වීඩියෝ එක කරන්නෙත් රාත්‍රී කාලේ නිසා අපිට එතෙන්ට කොහොමටවත්ම යන්න අවස්ථාව ලැබුණේ නෑ. ඔයාලා දවල් කාලේ සැලව රජමහා විහාරය බලන්න එනවා නම් පන්සලේ ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන් හරි ගමේ දන්න කියන විස්තර දන්න කියන කෙනෙක්ගෙන් හරි ඒ ගැන අහලා බලලා ඒ ස්ථානය බලන්න යන්න පුළුවන් නම් ගිහිල්ලා බලන්න. ඒ වගේම තමයි නිදන් හොරු විසින් විනාශ කරපු මේ සැලව රජමහා විහාරයේ ගොඩක් ස්ථාන තියෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. මේ නිදන් හොරු කොච්චර මේ විහාරස්ථානයට අලාභහානි සිද්ධ කරලා තියෙනවද කියලා. ඒ වගේම තමයි මම කලින් කිව්ව මේ විහාරස්ථානයේ ගිලා බැසීමට ලක් වෙන ස්ථානය අර කාන්තාවක්ගේ දේහයක් අරන් ගිහිල්ලා අරගන්න බැරි වුණු දොර තියෙන විහාරය මේ සියල්ලම ඔයාලට දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. මොකද මේ වීඩියෝ එක කරන අවස්ථාවේ ඔය විස්තර හරියට අපිට අහගන්න ලැබුණේ නැහැ. පසුව තමයි ඒ විස්තර දැනගන්න ලැබුණේ. ඒ නිසා හරියට මේ ස්ථානයමයි කියලා පෙන්වන්න මේ වීඩියෝ එකේ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ ගැන සමාව අයද සිටිනවා. මේ විස්තර අනුව ඔයාලා සැලව රජමහා විහාරය බලන්න යනවා නම් ඔයාලට මම මේ කියපු ස්ථාන ටික සැලව රජමහා විහාරය බලද්දි දැක බලා ගන්න ලැබෙනවා. පන්සලේ ඉන්න හාමුදුරුවන්ගෙන් විස්තර ඇහුවොත් පන්සලේ හාමුදුරුවෝ පවා විස්තර කියයි. අපිට රාත්‍රී කාලේ හින්දා ඒ ස්ථාන හරියට බලා ගන්න බැරුව ගියා. විනාශ වී යන පැරණි සිතුවම් හා ප්‍රතිමා සංරක්ෂණයට පියවරක් අරගෙන නිතරම සිදුවන මේ සැලව රජමහා විහාරයේ ගිලා බැසීම් වලටත් විහාරයට සිදුවන අලාභ හානි වලටත් ඒ වගේම නිරන්තරයෙන් සිදුවන නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වීමේ ක්‍රියාවටත් නිසි පියවරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අරගෙන මේ වටිනා බෞද්ධ රජමහා විහාරය මතු පරපුරටත් දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දේවියයි අප විශ්වාස කරනවා. ඒ වගේම තමයි ලංකාවේ තියෙන මේ වගේ වටිනා තවත් බෞද්ධ රජමහා විහාර විනාශ වෙන්න නොදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒවා සංරක්ෂණය කරලා අනාගත පරම්පරාව වෙනුවෙන් දැක බලා ගන්න පෙර රජදරුවන්ගේ විස්කම් නිර්මාණ සිතුවම් මූර්ති සියල්ලම දැක බලා ගන්න අවස්ථාව සලසා දේවියයි අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේ
ලංකාව පුරා තියෙන වටිනා පුරාවිද්‍යා ස්ථාන පෞරාණික විහාරස්ථාන ගැන වීඩියෝ අපි දිගටම අරගෙන එනවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් මතක් කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. තවත් කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලා මේ සැලව රජමහා විහාරයට ගිහින් තියෙනවා නම් මම ඔයාලට සඳහන් කරපු ගිලා බහින ස්ථානය ඒ වගේම රජතුමා සැඟවිලා තියෙන මාලිගාව ගැන දන්න විස්තර තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි මේ වගේම වටිනා වීඩියෝ බලන්න අපේ කොකා ට්‍රැවල් YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එක අපි මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා. බුදු සරණයි හැමෝටම.